Good morning. Welcome to the Lipton Seat. මෙතන විශේෂයක් තියෙනවා කියන්නේ සර් ලංකාවල තියෙන පළාත් 9යි. ඒ පළාත් 9න් පළාත් 5ක් බලන එකද විශේෂය. අද වෙලාවට සර් මීදුමව. දැන් මීදුම නැත්තම් සර් මේ අපත මධ්‍යම පළාතේ පේනවා. නෝරලිය, ශ්‍රීපාද, පිදුරු තලාකල, ඕටන්තන, අම්බේවැල, වැල්සන්, පට්ටිපොළ, කිරිකල් පොත්ත, අග්ගල, නකල්ස් වෙනක පේනවා. අර පැත්ත සර් සබරගම් පළාතේ මේ පැත්ත පේනවා. මුඩෝල ජලාශය, එම්බිලිපිටිය, සන්ද්‍රිකාවව, සූරියවව, මත්තල එයාපෝට්, බලාංගොඩ, බම්බේ ඉන්න කොරකල පන්සල ඔක්කොම පේනවා. කෙලිම දකුණු පළාත පේන හොඳ පේදලින අම්මදට මූද කතරගම්ම දෙසමරම වෙල්ලවාය අන්ද පණකලවව වැඩිහිටිකන්ද එතලිවව සමනලවව කිරිවැර ලයිට් හවුස් පන්නවල වීරවල දෙසමරමවව ලුළුගම්බර වෙනක පේනවා අර උඩට ගෑනසර් නැගෙනහිර පත්ත පේනවා අම්පාර සිම්මලඬුව බුත්තල අරගම්බ පොතුවිල් මොනරාගල බැලවත වනක පේනවා සර් මේ ඌවා පළාතට බදල පසර නමනකොළ එල්ල මයාගන වනක පේනවා සර් මෙතනට උස තියනස මීටර් වලින් 1970යි අඩි 6300 තියනවා සර් මෝද මට්ටමද ලවස මේ ලිප්ටන් සර් කියන්නේ කෙනා මෙයා තමයි 1800 ලංකාවට ඇවිල්ලා තේ ආදවල ලිප්ටන් සලෝන් ටී කියලා පළවෙනි අඳලා දුන්නේ කෙනා මෙයා ජේ තෝමස් ලිප්ටන් එයාගේ වත්තත සර් සම්පූර්ණම අක්කර 2500 තියෙනවා සර් ලිප්ටන් සර්ක තමයි ඉති මෙයා නකොට ආණ්ඩුවට දීලා ගියා ආණ්ඩුව කියන්නේ සර් 72 සිනමා මිතුරුම කාලෙම දීලා ගියා මෙයා දුන්නේ මෙයා ස්කොට්ලන්ත ගිහලා නැති වුණා වයස 83 ඊට පස්සේ දුවල තමයි 72 වෙනකම් පාලනය කරේ දුවලට කරගන්න බැරුණාට පස්සේ තමයි ආණ්ඩුවට දුන්නේ ආණ්ඩුවත් අවුරුදු 20ක් විතර පාලනය කරා ඒගොල්ලන්ට පාඩි යනවා කියලා දැන් ප්‍රයිවේට් ලංකම් කොම්බිනේට බදිතලා දෙනවා. බද කියන්නේ 99 තමයි තියලා දෙන්නේ. දැන් මුළු ස්ටේටෙම ලංකම් කොම්බිනේ තමයි නඩත්තු කරන්නේ. ඒකයි මෙතන විශේෂයක් තියෙනවා කියන්නේ ලංකාවල තියෙන පළාත් 9 වලින් පළාත් 5ක් බලන එක විශේෂයි. ඉස්සල්ලා තේ අඳුරගත්ත එකනස ටේම්ස් ටේලර් ලුල් කොන්ද්‍ර කෙන්ඩි. කෙන්ඩි කියන සර් එයා තමයි ලංකාවට මුලින් කොපි ගන්නවා. කොපි ගන්නදලා සර් ඒක ලැඩ දුනා. ඊට පස්සේ මොනවද කරේ ඉන්දියාව කියලා තේ ගන සර් පෙරදෙනිය. පෙරදෙනිය කරනලා තේ දුවා එක පොළොවරි ගන. ඊට පස්සේ මොනවද කරේ කැන්ඩි ලෝල් කොන්දට අරගෙන ගිහලා තේදවා. දැන් පළවෙනි තේ එකක් තියෙනවා සර් කැන්ඩි ලෝල් කොන්දර. එයාට අදාගන්න බැරි වුණාට පස්සේ තමයි සර් මෙයා දවල ලිප්ටන් සිලොන් ටී කියලා ඕල් රටෙන් ප්‍රසිද්ධ කරගෙන මෙයා ජේ තෝමස් ලිප්ටන් සිට ගත්තා සර් බොඩක් ගලක් තිනේ. ගල තමයි ලිප්ටන් සර් ගත්තා සිට කස්වා පිටින් වෙලා උදේ පාන්දර අතන ගලකා වාඩි වෙලා තේ බීගෙන ලිප්ටන් සර් මුළු ස්ටේට බලනවා. එයා වාඩි වෙච්ච ගලයි නම තමයි ලිප්ටන් සිට් කියලා වේ. මෙයා දා ලිප්ටන් කියලා ඕල් රටේ දැනගන්න ඕන කියලා තමයි සර් මෙයාගේ පිළිම ගණලා මෙතන තියලා තියෙනවා. Sorry, thank you. ඔව් සර් මෙයා තියෙනවා. Thank you.